එකෝමත් එක ගමක හිටිය බොහෝම නපුරු ගමරාල කෙනෙක්. ගමරාල තමයි ඒ ගමේ නායකයා. එයාට හැමෝම හරිම බයයි. ඔහොම දවසක් ඉන්නකොට ගමරාලව මුණ ගැහෙන්න එයාගේ පොඩි කාලේ හොඳම මිතුරෙක් ආවා. ඒ මිතුර ගමරාලට තෑග්ගක් අරගෙන එන්න අමතක කරේ නැහැ. ඉතින් ගමරාල එයා යනකම් ඉඳලා ඉක්මනින්ම ඇතුළට ගිහිල්ලා බැලුවා එයාට මොකක්ද මේ හම්බුන තෑග්ග කියලා. ඒක ඇත්තටම අපූරු තෑග්ගක්. ඒක වයින් කරන ඔරලෝසුව. ගමරාලට ඒක දැක්කහම ගොඩක් ආස හිතුණා. ඒක හරිම ලස්සන හොරු බෝටි තෑග්ගක්. මේ ඔරලෝසුව අවශ්‍ය වෙලාව තිබ්බාම ඒ වෙලාවටම සීනුව නාද වෙනවා. ගමරාල මේ තෑග්ගට කොච්චර ආස වුණාද කියනවා නම් කොහෙ ගියත් මේක අරගෙන යන්න නම් අමතක කරේ නැහැ. ඉතින් මේ ගමරාලගේ ගෙදර හිටිය ගෙදර වැඩවලට උදව් කරගෙන ඉන්න කෙනෙක්. එයාගේ නම තමයි කිරා. දවසක් කිරා දැක්ක මේ ඔරලෝසුව. එයාටත් මේ ඔරලෝසුව දැක්කාම ආසාවක් ඇති වුණා. ඒත් මේ ඔරලෝසුව ගත්තොත් ගමරාල කිරාව අල්ලලා කෝටුමස් කරලා දඬු කඳේ ගහයි කියලා එයා ගොඩක් බය වුණා. එහෙමයි කියලා කිරාට ඒ ගැන තිබ්බ ආසාව නම් නැති කරගන්න බැරි වුණා. දවසක් ගමරාල උවමනාවකට ගෙදරින් එළියට ගියා. හැබැයි එයාට ඔරලෝසුව අරන් යන්න නම් මතක් වුණේ නැහැ. ගමරාල ගියාට පස්සේ කිරා හොරෙන් ගමරාලගේ කාමරයට ගියා. කිරා දැක්ක ගමරාල ඔරලෝසුව දාලා ගිහින් තියෙනවා. ලැබුණු අවස්ථාවෙන් කිරා ප්‍රයෝජනෙ ගත්තා. ඉක්මනින්ම ඔරලෝසුව අරගෙන සරම ඇතුලේ හංගගත්තා. ගමරාලට ටික දුරක් යනකොට මතක් වුණා එයාට ඔරලෝසුව අරන් එන්න අද අමතක වුණානේ කියලා. ඉතින් එයා ගෙදර ගියපු ගමන්ම කරේ ඔරලෝසුව තියනවාද කියලා බලන එක. දැක්ක දේන් ගමරාලට දෙවියෝ සිහි වුණා. ගමරාල ඔරලෝසුව තියලා ගියපු තැන ඔරලෝසුව තිබ්බේ නැහැ. ගමරාල ඉක්මනටම කිරාට කතා කළා. කිරෝ මෙතන තිබ්බ ඔරලෝසුව දැක්කද? දැක්කේ නෑ ගමරාල. ගිහිල්ලා හැමතැනම හොයනවා ඉක්මනින්. හොඳයි ගමරාල. කිරා ගිහිල්ලා හැමතැනම ඔරලෝසුව හෙව්වා. ඒ වුණාට ඔරලෝසුව තිබ්බේ කිරාගේ සරම ඇතුලේ. මුළු ගෙදරම පෙරලා හෙව්වත් ගමරාලට නම් ඔරලෝසුව හම්බුනේ නැහැ. ගමරාලට ඔරලෝසුව හොයාගන්න බැරි වුණ එක ගැන ගොඩක් දුකටපත් වෙලා හිටියේ. ගමරාලගේ ගෙදරින් එන මේ සද්ද බද්ද නිසා ගමේ අය ඇවිල්ලා හිටියා ඒක සෝදිසි කරලා බලන්න මොකද වෙලා තියෙන්නේ කියලා. හැමෝම දැනගත්ත ගමරාලගේ ඔරලෝසුව නැති වෙලා කියලා. හැබැයි ගමරාල යන්න කලින් සීනුව නාද වෙන්න වෙලාව හදලා ගිහින් තිබුණේ. ඒක දැනගෙන හිටියේ නෑ කිරා. වැඩි වෙලාවක් යන්න හම්බුනේ නෑ. ක්‍රීන් ක්‍රීන් ගාලා සද්දක් ආවා. ඒක ආවේ කිරාගේ සරම ඇතුලේ. කිරා හොඳටම බය වුණා. අත් දෙකින්ම සරම අල්ලගෙන ඔහු වටේම දිව්වා. හැමෝම දැනගත්තා ඔරලෝසුව හොරා කවුද කියලා. ගමරාලට හොඳටම කේන්ති ගියා. කිරා දිනා මෙහෙට ඔය ඔරලෝසුව. ගමරාල එහෙම කියලා හයියෙන් කෑ ගැහුවා. බය වුණ කිරා ඉක්මනින්ම ඔරලෝසුව අරගෙන ගමරාලට දුන්නා. මේ හිටියේ හැමෝම කිරාට විහිළු කරන්න පටන් ගත්තා. කිරා හොරා කියලා හැමෝම කියන්න ගත්තා. ලැජ්ජාවට පත් වුණ කිරා ආයේ නොඑන්නම ගමෙන් යන්න ගියා.